ආයිබෝවන් ළමයි සුබ දවසක් ඔයගොල්ලොන්ට හැමෝන්ටම අලුත් දවසක් උදා වෙලා අලුත් දවසට නැවුම් සිතුවිල්ලක් අරගෙන මම අදත් ආවා ඔයගොල්ලෝ ඉදිරියට. ඉතින් බලන්න අද දවසේ මම මේ කියන අදහස මේ සිතුවිල්ල කොහොමද කියලා ඒ සිතුවිල්ල ඒ අදහස ඔයගොල්ලොන්ගේ ජීවිතෙත් එක්ක ඔයගොල්ලොත් එක්ක කොයිතරම් බද්ධ වෙලා තියෙනවද ඔබට කොයිතරම් ඒ අදහස සමීපද කියලා මෙහෙම ඒ අදහස ඔයගොල්ලෝ මහමග එදිනෙදා ගමන් කරනකට රථ වාහනයක වෙන්න පුළුවන් පයින් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ එහෙම ගමන් කරනකට ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ විශේෂයෙන්ම ප්‍රධාන නගරවල බුලත් විට කාලා මිනිස්සු බුලත් කෙල මහපාරට කෙල ගහලා දාලා තියෙනවා. ඉතින් බුලත් විටක් නම් කෑවට කමක් නැහැ. ඒත් ඔබ කන බුලත් පිටේ බුලත් කෙල දෙනෝ 1000ක් දෙනා ගමන් කරන මහපාරට නම් දාන්නේ. පොඩ්ඩක් හිතන්න දෙනෝ 1000ක් දෙනා ගමන් කරන මහපාර ඔබගේ පඩික්කමද කියලා. හැබැයි මේක හැමෝන්ටම වළංගු නෑ. බුලත් විටක් කෑවත් කමක් නෑ. තමන්ගේ කටේ තිබිච්ච බුලත් කෙල ඒක තවත් කෙනෙකුට අපුලක් අප්පිරියක් ජුගුප්සහජනක බවක් ඇති නොවන විදියට නොපෙනෙන තැනකට පැත්තකට කෙල ටික ගැහුවට කමක් නෑ. හැබැයි අපේ රටේ නගරවල ප්‍රධාන පාරවල දකින්න තියෙන දෙයක් තමයි හැම තැනම බුලත් විට කාලා විට කෙල විශාල වශයෙන් පාරට කෙල ගහලා තියෙනවා. එහෙම කරන අය හෘද සාක්ෂියට එකඟව පොඩ්ඩක් හිතන්න දහසක් දෙනා ගමන් කරන ප්‍රධාන මාර්ගය ඔබේ පඩික්කමද කියලා. ඔබට එහෙම හිතෙනවා නම් මේ පුංචි අදහස ඇති අපිට අපේ නගර ලස්සන කරගන්න. අපේ රට සංවර්ධනය වෙන්න ඕනේ ආර්ථිකමය වශයෙන් විතරක් නෙවෙයි. ආකල්ප වෙනුත් අපේ රට සංවර්ධනය වෙන්න ඕන. අපේ නගර අලංකරණය කරන්න විචිත්‍රවල් දේවල් විතරක් නෙවෙයි අපිටත් පුළුවන්. අපි කන බුලත් විට ඒ විට කෙල ටික නිවැරදිව අහකට දාන්න පුළුවන් නම් ඉවතට දාන්න පුළුවන් නම් දෙනෝ 1000ක් දෙනා ගමන් කරන මහපාර අපේ පඩික්කම නෙමෙයි කියලා අපිට හිතන්න පුළුවන් නම් අන්න එදාට අපිට ලස්සන නගරයක් සුන්දර රටක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ළමයි මේ පුංචි අදහස ඔයගොල්ලන්ට කොච්චර වැදගත්ද කියලා බලන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.